පොඩි දෙයක් කියලා දෙන්නම්. මේ බයික් පදින කොල්ල සෙට් එක තමයි සාමාන්‍ය මේකට මුහුණ දෙන්නේ. මේ දැන් ගියර් දානකොට ඕනම බයික් එකේ දැන් ගියර් එක හිර වෙනවා සමහර බයික් වල. සමහර බයික් වල නැතුව ඇති. මේ ඒ වුණාට මේ මෙන්න එක ප්ලැටිනම් බයික් එකක්. ප්ලැටිනම් 100cc. මේ CT 100 වල පල්සර් එක සමහරක් කියලා හිර වෙනවානේ. ඒකට සාමාන්‍යයෙන් සොලියුෂන් එක විදිහට කොච්චර අපි මෙතන වේගය මේ උඩරිම ගත්තත් ගියර් එක ගානේ දෙවතත් වැටෙන්නේ නැහැ සමහරක් වෙලාවට. මේක ට්‍රික් එකක් පොඩි ටිප් එකක් අද කියලා දෙන්නම්. මේ දැන් නියුට්‍රල් තියෙන බයික් එක. මේ සෙටයින් ලෝරියක් කියනවා පොඩ්ඩක්. මේක මාත් කරන දැන් මේකේ මගෙත් හිර වෙනවා. එන්ජින් වල මාකට කිසි දෙයක් කරලා හරියන්නේ නැහැ. අර එන්ජින් එක ගාලා බලන්නත් බෑනේ කොහොමද. බලන්න මම දැන් ෆස්ට් එක දැම්මා. ෆස්ට් එකේම දාලා දැන් දාලා යනකොට මේ රේස් දෙද්දිම කොහොම දාන්න ඕනේ. දැන් ඒක දාගුවන් ටක් ගාලා දැන් ඔය වැටලා සෙකන්ඩ් එක යන්නේ නේ. මම තාඩේ ස්ටාර්ට් කියලා වෙනන්න. ඔන්න දැන් නියුට්‍රල් තියෙන්නේ. ෆස්ට් එකට දැම්මා. දැන් ඕන මෙතනින් ඇස්ලරේටර් දැන් මේ මෙතනින් සාමාන්‍යයෙන් දෙද්දිම මෙතන ක්ලච් එකත් එක්කලා දාන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා ඔන්න බලන්න. ඕන දැම්මා. ආන් එහෙම දාදී රේස් එද්දිත් මේක අතේ රේස් වෙන ගමන් දැම්ම ගමන් ඔය ජීර් ප්‍රශ්නේ ඔලක් නැහැ. එහෙනම් කොල්ල අපි ගියා අලුත් ඉරින් හම්බු. මගේ හිනේ සරස සඳක් මහස කිදුනා නොදැනීම තනි වෙලා මගේ